හලෝ ළමයි සතියක්ම සුනීත වෙලා කාමරේට වෙලා හිටපු මට අද හිතන මටම කියලා පුංචි ස්වීට් එකක් දෙන්න ඕන කියලා. ඉතින් මම මේ ලයිලයිව ලෑස්ති වෙලා යන්නේ වත්තේ පින්සුන් එක හොයාගෙන. මම ඇතුළට යද්දිම මට හිතෙනවා මෙතන හරි ලස්සනයි කියලා. හරි කාම් කෝසි වයිබ් එකක් එතන තියෙනවා. මම යාළුවගේ ෆ්ලේවර් ලිස්ට් එක බලලා අයිටම්ස් 3ක් ඕඩර් කරා. ඊට පස්සේ මම ඕඩර් එක රෙඩි වෙනකම් බලාගෙන හිටියා. එතන නම් මාර ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන්නේ. මාරම කලර්ෆුල්. දැක්කහම ආස හිතෙනවා. මම රෙඩි වෙනකම් බලාගෙන ඉඳලා මගේ ඕඩර් එක ආවා. අයිස්ක්‍රීම් ලවර්ස්ට බුවාටි ලවර්ස්ට මෙතන නම් සුපිරිම තැනක් කියලා කියන්න පුළුවන්. ඒකම හිතන්නේ රුපියල් 200 වගේ නම් අයිටම්ස් තිබුණා. මම හිතන්නේ අඩුම එක රුපියල් 200 වෙනවා. මම මුලින්ම try කරේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එක. ඒක නම් මාර රසට තිබුණා. හැබැයි ටිකක් ඇඹුල් ඒ වුණාට ඒක ෂොක්. ඊට පස්සේ මම try කරා මල්බෙරි බොබෝ ටී එක. ඒක නම් මට එච්චරම සෙට් වෙන්නේ නැහැ. හැබැයි හොඳයි. බබල් ලැබෙනකොට එහෙම නම් හොඳයි. ඒත් මම ඒකට ලොකුවට කැමති නෑ. ඊට පස්සේ මම try කරේ අයිස්ක්‍රීම් එක. මේක තමයි මම ගොඩාක්ම ආස වුණේ. මේක ගොඩක් රසයි. බෙරිස් හදන්න තිබුණා. ඒක මම ඉවර වෙනකම් කෑවා. මම කියන්නේ ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. අයිස්ක්‍රීම් එක ගොඩාක් සිරියස්ට තිබුණා. මේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එක නම් මට දීලා ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා ඒක මම අරගෙන ආවා. එනගම මගදී ඉතින් තමයි ආවේ. ඒ වගේම මේව දාලා තිබ්බ කප් ටික මට තියලා එන්න ලෝකෙිකම ඒවත් ඇත්තටම මාර කියුට් ලස්සනයි. ඔයාලා පුළුවන් වෙලාවට try කරලා බලන්න. මම ගිහින් යන්න මඩට බයි.